අපි දැනට වසර දෙකකට පෙර මේ ස්ථානයට එන විට මේවා සම්පූර්ණ කැලයෙන් යට වෙලා තිබුණා. නමුත් මේ වන විට පුරාවිද්‍යාත්මක කැණීම් තුළින් මේ සියලු සුසාන භූමි ජනතාවට බලන්නට නැත්නම් ඊළඟ පරපුරට දකින්නට පුළුවන් ආකාරයට එහි ස්වභාවය කුමක්ද කියන එක ජනතාවට කියන්නට උත්සාහ අරන් තියෙනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්. මේ ප්‍රදේශයේ පුරා නැත්නම් මේ ව්‍යාප්ත වෙලා තියෙන මෙගලිතික සුසාන මෙන්න මේ කැලේ තියෙන ස්ථානෙත් තියෙනවා. ඉතින් මේවට පැරණි මිනිස්සු තමන්ගේ පරම්පරාවේ අයගේ මරණයට වටිනාකමක් දුන්නට ඒ මිනිස්සුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරාට වර්තමානයේ අපිට එහෙම පේන්නේ නැහැ. මේවා දැන් කැලෑ වැදිලා තියෙන ඊළඟට එන්න පාරක් නැති කතාව අපි මුලින් සඳහන් කළා. නමුත් අපේ දිගමඩුල්ලේ වාසය කරපු පැරණි මිනිස්සු ඔවුන්ගේ පරම්පරාවේ මිනිස්සුන්ගේ මරණයට වටිනාකමක් අපද අදත් අපි History of හෙළබිම ස්වදේශිකයෝ YouTube channel සමග සම්බන්ධ වී මේ යන්නට සූදානම් වෙන්නේ දිගමඩුල්ලේ තවත් ඓතිහාසික ස්ථානයක් නැරඹීමට. අද අපේ මේ ගමනේ සුවිශේෂීතාවයක් තිබෙනවා. දිගමඩුල්ලේ බණ්ඩාරදුව මෙගලිතික සුසාන පරිශ්‍රය සංචාරක ආකර්ෂණීය පුරාවිද්‍යා ස්ථානයක් බවට පත් කිරීමේ වැඩසටහන් මාලාවේ ආරම්භයක් අද මේ ස්ථානයේ දකින්නට තිබෙනවා. අපි මේට පෙර මෙම ස්ථානයට යන විට මෙහි තිබෙන සුසාන කැලයෙන් යට වෙලා තිබුණේ. මේ සුසාන තුල වාසය කරන්නේ දිගමඩුල්ලේ මීට වසර දහස් ගණනකට පෙර ජීවත් වූ මේ ප්‍රදේශයේ පුරා වැව් පොකුණු තැන වූ මේ ඓතිහාසික ස්මාරක තැන වූ ස්වදේශීය ජන සමාජය. ඉතින් ඔවුන්ගේ ස්මාරක නැත්නම් ඔවුන්ගේ සොහොන් කොත් කැලයට යට වෙන්නට නොදී වත්මන් ආණ්ඩුව විසින් ඒවා නැවත ප්‍රතිසංස්කරණය කිරීම පමණක් නොව එහි චින්තනමය වෙනසක් සිදු කරමින් තිබෙනවා. උරුමයට ජීවයක් පුරාවිද්‍යා දෙසතිය වැඩසටහන් මාලාව යටතේ මේ උහන බණ්ඩාරදුව මෙගලිතික සුසාන සංකීර්ණය යටතේ පුරාවිද්‍යාත්මක භූමි දර්ශන සංවර්ධනය ඒ වගේම තොරතුරු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම ඒ වගේම අනුරූප ප්‍රදර්ශන මධ්‍යස්ථානයක් ජනගත කිරීම එවැනි දීර්ඝකාලීන වැඩසටහන් මාලාවක ආරම්භයක් තමයි ඔබ මේ දකින්නේ මේ දිගහැරෙන වීඩියෝ මාලාව තුලින්. ඒ විතරක් නොවේ මේ පැරණි ජන සමාජයේ පැවති සංස්කෘතිය ආර්ථිකය ඔවුන්ගේ සමාජ මට්ටම ඒ වගේම ඔවුන්ගේ ඓතිහාසික තත්ත්වය ආරක්ෂා කරමින් එය ඉදිරි සමාජයට ඉතිරි කර තැබීමට දිගු කාලීන වැඩසටහන් මාලාවක් දිගහැරෙන බව ඔබට මේ ඓතිහාසික නටබුන් නැරඹීමට ගිය පසු දැනගන්නට ලැබේ. ඉතින් එවැනි සුවිශේෂී වීඩියෝ දිගහැරීමක් තමයි ඔබ හමු වෙන්නේ සිදුවන්නේ. මේ ඇවිල්ලා ඉන්නේ උහන බණ්ඩාරදුව මෙගලිතික සුසාන ළඟට. අපි දැනට වසර දෙකකට පෙර මේ ස්ථානයට එන විට මේවා සම්පූර්ණ කැලයෙන් යට වෙලා තිබුණා. නමුත් මේ වන විට පුරාවිද්‍යාත්මක කැණීම් තුළින් මේ සියලු සුසාන භූමි
ජනතාවට බලන්නට නැත්නම් ඊළඟ පරපුරට දකින්නට පුළුවන් ආකාරයට එහි ස්වභාවය කුමක්ද කියන එක ජනතාවට කියන්නට උත්සාහ අරන් තියෙනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්. ඉතින් අපි මේ මෙගලිතික සුසාන නැත්නම් උහන බණ්ඩාරතුව ප්‍රදේශයේ තිබෙන මෙගලිතික සුසාන කියලා කියන්නේ මේවා යට තිබෙන්නේ සම්පූර්ණ පරපුර කිහිපයක්. ඒ යට වෙලා තිබෙන පරපුර නැත්නම් මේ පරපුර නියෝජනය කරන්නේ අපේ පැරණි ජන සමාජය. මේ පැරණි ජන සමාජයේ තිබුණු සංස්කෘතිය, ආර්ථිකය, සමාජය සහ ඔවුන්ගේ කලා ශිල්ප නැත්නම් පැරණි ජන සමාජයේ සම්පූර්ණ ජීවිතයේ පැතිකඩක් තමයි අපි මේ දකින්නේ මෙතන. මෙතන තිබෙන්නට පුළුවන් ගල්පතුරු කිහිපයක් නැත්නම් වාජන කිහිපයක්. නමුත් ඒ වාජන තුල ඒ ගල්පතුරු තුල තිබෙන්නේ මේ පරණ ජන සමාජයේ තුල තිබුණු ජන ජීවිතය. ඒ නිසා තමයි අපිට මේවා වැදගත්. ඒ නිසා තමයි අපි මේ ඇවිල්ලා මේවා දැකලා මේවා අනිත් අයට කියන්නට උත්සාහ කරන්නේ. මේක ජනගත කරන්නට උත්සාහ කරන්නේ. ඉතින් පහුගිය කාලේ පුරාම මේවා අතහැරලා දාලා තිබුණා. අපි දැනට වසර 2කට පෙර මේ ස්ථානයට එනකොට මේවා සම්පූර්ණයෙන් කැලයෙන් යට වෙලා තිබුණේ. මේ සමහර තැන් දකින්නටවත් තිබුණේ නැහැ. ඊළඟට එන්නට පාරක් තොටක් තිබුණේ නැහැ. අපි ආපු වාහනේ අතරමඟ නතර කළා ආවේ. කැලේ මැදින් ආවේ. නමුත් වත්මන් තත්වය ඊට වඩා වෙනස්. අපේ පැරණි ජන සමාජය, දිගාමඩුල්ලේ පැරණි ජන සමාජය කියලා කියන්නේ අනන්‍යතාවයක් තිබුණු ස්වදේශික ජන කණ්ඩායමක් වාසය කරපු ප්‍රදේශයක්. විශේෂයෙන්ම පුරාණ වෙලෙන්දෝ සම්බන්ධව ලංකාවේ කොහෙන්වත් වාර්තා වෙන්නේ නැහැ. ඒ වාර්තා වෙන්නේ දිගාමඩුල්ලෙන් විතරයි. පුරාණ වෙලෙන්දෝ විසින් ඇති කරපු සංස්කෘතියක් තියෙනවා. ඒ වෙලෙන්දෝ ආවා කියලා කියන්නේ වෙනමම ගමන් මාර්ගයක් මේ දිගාමඩුල්ලට තියෙන්න ඕන. වෙලෙන්දෝ ආවා කියලා කියන්නේ විදේශීය ජන සමාජයේ මේ ප්‍රදේශයට එන්නට තිබුණු ඉඩකඩ ඉතාමත් ඉහළ එකක්. එහෙම විදේශීය පිරිස ආවනම් ඔවුන් සමග සම්බන්ධතා ගනුදෙනු ඇති කරගත්ත පිරිස මේ දිගාමඩුල්ලේ තැන් තැන්වල ඉන්න පුළුවන්. ඒ හිටපු බවට සාධක හමු වෙනවා අපිට. විශේෂයෙන්ම පියංගල ලෙන් වල තිබෙන සෙල්ලිපි ළඟට ටැම්පිටිය නියදවරාගල සෙල්ලිපිය ගත්තම විදේශීය ජාතින් නැතිනම් තානාපතිවරුන් හිටිය බවට සලකුණු තිබෙනවා. ඉතින් එවැනි විදේශීය ජන සමාජයත් එක්ක විදේශීය පුද්ගලයන් එක්ක විදේශීය පිරිස සමග ගනුදෙනු කරපු පිරිසක් තමයි මේ දිගාමඩුල්ලේ පැරණි ජන සමාජය කියලා කියන්නේ. ඉතින් මේ දිගාමඩුල්ල පැරණි ජන සමාජයේ වාසය කරපු ස්ථානයක් තමයි අම්පාර උහන බණ්ඩාරදුව මෙගලිතික සුසාන කියලා කියන්නේ. ඉතින් අපි අද එන්න එතන. ඉතින් අපි ඔබට වීඩියෝ තුලින් මතු කරනවා අපි ඔබට දකින්නට සලස්වන මේ මෙගලිතික සුසාන කොහොමද පිහිටලා තියෙන්නේ කියන එක. ඉතින් මේ පිහිටලා තියෙන ආකාරය දිහා බැලුවම අපිට මේ තුල දැවැන්ත කතන්දරයක් නැත්නම් පැරණි ජන සමාජයේ පැතිකඩක් පැරණි ජන සමාජයේ සම්බන්ධව ඉතාමත් සියුම් පැහැදිලි පැතිකඩක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම පුරාවිද්‍යාඥයින් මේ ස්ථාන මේ වෙනකොට කැණීම් කටයුතු කරලා තියෙනවා. ඒ කැණීම් තුලින් ලැබුණු දේවල් තියෙනවා. ඒ ලැබුණු දේවල් තුලින් අපි ඔවුන්ගේ අදහස් පසුව ගන්නට බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් අපි මේ වෙනකොට දන්න කාරණා ටිකක් තියෙනවා. මේ තුල ප්‍රාග් ඓතිහාසික ජන සමාජයට අයිති උපකරණ හමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම සංක්‍රාන්ති යුගයක ඉදිවුණු සුසාන විදිහට තමයි මේ දිගාමඩුල්ලේ උහන බණ්ඩාරදුව මෙගලිතික සුසාන හඳුන්වන්නට පුළුවන්. සංක්‍රාන්ති අවධියක් කියලා කියන්නේ නැත්නම් ශිලා යුගය සහ යකඩ යුගය, ගල් යුගය සහ යකඩ යුගය අතර නැත්නම් ඒ දෙක සම්මිශ්‍රණය වූ යුගයක් තුල බිහි කළ නව නිමවුම් මේ ස්ථානයෙන් අපට හමු වෙනවා. ඒ බව පුරාවිද්‍යාඥයන් ඔවුන්ගේ අදහස් වලින් දක්වනවා. ඒ විතරක් නෙවෙයි
කලා නිර්මාණ මේ ස්ථානයෙන් හමු වෙනවා. මැටි කර්මාන්තය, ලෝහ කර්මාන්තය, මැටි කර්මාන්තය සහ ඊට පෙර තිබුණු ගල් යුගයේ ශිලා කර්මාන්ත සම්බන්ධයෙන් සාක්ෂි සාධක මේ ස්ථානයෙන් හමු වෙනවා. විශේෂයෙන්ම ලෝහ කර්මාන්තය ගත්තම අපි දැන් මේ එනකොටත් නැත්නම් මේ ස්ථානයේ අර එහා පැත්තේ තියෙනවා යකඩ උණු කරපු බවට සාක්ෂි සාධක. යකඩ උණු කරපු බවට සාක්ෂි සාධක තියෙනවා නම් අපිට හිතා ගන්නට පුළුවන් මේ ස්ථානයේ විවිධ යකඩ උපකරණ වලින් නැත්නම් යකඩෙන් තනු උපකරණ වලින් මේ ස්ථානයේ විවිධ කර්මාන්ත විවිධ ක්‍රියාකාරකම් සිදු කරලා තියෙනවා. ඉතින් ඒ බව නැත්නම් ඒ උපකරණ අපිට මේ සමහර සොහොන් වලින් හමු වූ බව පුරාවිද්‍යාඥයන්ගේ අදහස් වලින් පැහැදිලි. මේ විදිහට යුගයක් සහ යුග කිහිපයක් නියෝජනය කරන ස්ථානයක් විදිහට නැත්නම් පැරණි ජන සමාජයේ අනන්‍යතාවය නිරූපණය කරන ස්ථානයක් විදිහට උහුණ බණ්ඩාරදුව මෙගලිතික සුසාන හඳුන්වන්නට පුළුවන්. මේ ස්ථානයෙන් හමු වෙන සමහර උපකරණ වලින් නැත්නම් මේ මැටි වාදන වලින් මේ ජන සමාජයේ වාසය කරපු යුගයේ මැටි කර්මාන්තයේ තිබුණු දියුණුව නැත්නම් මැටි වලින් යම් නිෂ්පාද නැත්නම් වළං ඇතුළු විවිධ නිමවුම් කරන්නට තිබුණු හැකියාව. ඊළඟට අපිට මේ රතු සහ කළු පැහැති වළං තමයි මේ ස්ථානයෙන් හමු වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒවා ඊටම දියුණු සාමාන්‍ය මැටි වාදන වලට වඩා ඉතා දියුණු මැටි වාදන විදිහට තමයි පුරාවිද්‍යාඥයෝ සලකන්නේ. මේ ස්ථානයෙන් හමු වෙනවා තවත් යුග කිහිපයකට අයිති යුග කිහිපයන් නියෝජනය කරන උපකරණ. යකඩ උපකරණ හමු වෙනවා, මැටි වලින් නිමකල උපකරණ හමු වෙනවා. ඒ වගේම විදේශීය රටවල් වල තිබෙන පබළු වගේ දේවල් මේ ස්ථානයෙන් හමු වෙන බව තමයි පුරාවිද්‍යාඥයෝ සඳහන් කරන්නේ. එහෙම පබළු වගේ වෙනත් රටවල් වලින් අරන් එන්නට පුළුවන් දේවල් හමු වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මේ සොහොන්ගත වෙච්ච ජන සමාජය විදේශීය රටවල් සමග ගනුදෙනු කරපු විදේශීය රටවල් එක්ක සම්බන්ධ වෙලා හිටපු පිරිසක් විදිහට තමයි හඳුන්වන්නට පුළුවන්. ඒ කියන්නේ දිගාමඩුල්ලේ පැරණි ජන සමාජය කියලා කියන්නේ විදේශීය රටවල් එක්ක ගනුදෙනු කරපු ජන සමාජයක්. ඊළඟට මේ ස්ථානයේ සොහොන් රාශියක් තියෙනවා. ඉතින් මේ සොහොන් රාශියක් තිබීමෙන් අපිට පැහැදිලි වෙනවා මේ ජන සමාජයේ නියෝජනය කරපු මිනිස්සු වාසය කරපු යුගය ඒ මිනිස්සු විහිදන් කිරීමේදී විධිමත් වැඩපිළිවෙලක් තිබුණු බව. ඒ විධිමත් වැඩපිළිවෙල නිසා තමයි මේ ආකාරයට අපිට අද සොහොන් පද්ධතියක් දකින්නට ලැබෙන්නේ. මේ විදිහට දිගාමඩුල්ලේ පැරණි ජන සමාජයේ සතුව තිබුණු අනන්‍යතාවය මේ තුලින් මතුවෙනවා. ඉතින් අපිට මේ පැරණි ජන සමාජය නැත්නම් දිගාමඩුල්ලේ වාසය කරපු මේ පැරණි ජන සමාජයේ මේ අනන්‍යතාවය ඊළඟ පරපුරට කියලා දෙන්නට ඕන. ඒක කරන්නට පුළුවන් අධ්‍යාපන පද්ධතියෙන් හරහා. පාසල් සිසුන්, ආයතන ප්‍රධානී, ආයතන නිලධාරීන් මේ ස්ථානයට එන්න ඕන. ඒ වගේම පාසල් දරුවන්ගේ දෙමව්පියන් මේ ස්ථානයට එන්න ඕන. ඇවිල්ලා මේ ස්ථාන නැරඹීමෙන් විතරක් නොවේ මේ පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් නැත්නම් දැන කියා ගැනීමෙන් ඊළඟට එළඹෙන පරපුරට හිතා ගන්නට පුළුවන් මේ දිගාමඩුල්ලේ පැරණි ජන සමාජයට මොනතරම් ශක්තිමත් ජනපදනමක් නැත්නම් මොනතරම් විද්‍යාත්මක ක්‍රම අනුගමනය කරපු ජනපදනමක් තිබුණාද කියන එක. ඒ වගේම අපිට මේ ස්ථානයෙන් තවත් වටිනා නැත්නම් අද දවසට ගන්න පුළුවන් නැත්නම් හෙට අනාගතයට ගන්න පුළුවන් අදහස් කිහිපයක් මේ මිහිදන් වෙච්ච මිනිස්සු අපිට කියලා දෙනවා. ඒ එකක් තමයි නායකත්වයේ සම්බන්ධ. දැන් මෙතන නායකත්ව මණ්ඩලයක් සිටින්නට ඇති. නැත්නම් යම් පවුලක් හිටියයි කියන එකට වඩා අපිට මෙතන ගන්නට තියෙන නායකත්ව මණ්ඩලයක්. නැත්නම් යම් බද්ධ වූ පිරිසක් මේ ස්ථානයේ මිහිදන් කරන්නට ඇති. එහෙනම් දිගාමඩුල්ල ප්‍රදේශයේ පුරාම තිබෙන සෙල්ලිපිවල කියන ඒ නායකයින් සම්බන්ධ කරන සඳහන් මේ ස්ථානයෙන් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ මෙවැනි විධිමත් මලවුන් විධිමත් විදිහට මිනිස්සු
මිහිදම් කරනවා කියලා කියන්නේ මේ ස්ථානයේ අනිවාර්යෙන් නායකත්වයේ කැටි වෙච්ච නැත්නම් සංවිධානාත්මක වූ පිරිසක් විසින් මේ දේවල් සිදු කළා කියන දේ. ඉතින් ඒකෙන් අපිට පැහැදිලි වෙනවා දිගමඩුල්ලේ පැරණි ජන සමාජයට හොඳ නායකත්ව මණ්ඩලයක් නායකත්ව කළමනාකරණයක් තිබුණු බව. ඒ බව අපිට කොහොමදත් පැහැදිලි වෙනවා ප්‍රදේශයේ පුරා තියෙන සෙල්ලිපි වලින්. ඒ සෙල්ලිපි වල බොහෝ තැන්වල මේ නායකයින් ගැන සඳහන් කරනවා. ඉතින් ඒ සෙල්ලිපි කියන දේවල් අපිට මෙන්න මේ උහුණ බණ්ඩාරදුව මෙගලිතික සුසාන වලින් ඉතාමත් හොඳින් පැහැදිලි වෙනවා. දිගමඩුල්ලේ